ඕනෑම රටක් ගොඩනංවන්න දායක වෙලා තියෙන ඒ රටවල විද්වත් ජනතාව නැත්නම් විද්වත් පිරිස් ආචාර්යවරු මහාචාර්යවරු විධිමත් අධ්‍යාපනය තුළ ඒ වගේම තමයි අවිධිමත් අධ්‍යාපනය තුළ ප්‍රායෝගික වශයෙන් අලුත් වටිනාකම් ගොඩනගපු මිනිස්සු පරිශන කරපු අය හොඳ විදියට බලන්න පුළුවන් විග්‍රහ කරගෙන නැත්තම් විස්තර වශයෙන් හොයලා බැලුවොත් වැඩසටහන්ද පොතපත ආදී වශයෙන් හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් මේ විශේෂයෙන් මේ පරිශකයෝ නැත්තම් විධිමත් අවිධිමත් වශයෙන් දැනුම කුසලතාවය නැකියාවන් දියුණු කරගත්ත අය කොපමණ විදිහට මේ සමාජවල ප්‍රගමණයට රටවල් ප්‍රගමණයට කරවුල දීලා තියෙනවද කියන එක. එතකොට ඔවුන්ගේ විවිධ විශේෂ ක්ෂේත්‍ර තුළ විවිධ භූමිකාවන් වෙන්න පුළුවන්. කලාවද විද්‍යාවද ගණිතයද වෙන ඕනෑම දෙයක් විවිධ ක්ෂේත්‍ර දේශපාලනයද භාෂාවද සමාජ විද්‍යාවද මනෝවිද්‍යාවද වෛද්‍ය විද්‍යාවද වාණිජ්‍යමය වෙළඳපොළද මේ ඕනෑම දෙයක් තුළ අලුත් දේවල් කරපු අය අලුත් දේවල් හොයාගෙන ගියපු අය විවිධ වරපතල උත්සාහයන් සාර්ථක වීම ජයග්‍රහණයන් බවට පත් කරගත්ත අය මේ හැම දිනාටම විධිමත් අවිධිමත් මොන විදිහින් මේ දේවල් ජයග්‍රහණය කරගත්ත විශේෂයෙන් රටවල් වල ප්‍රතිපාදන යොදා ගන්න ප්‍රතිපත්ති සම්පාදනය වෙද්දී ආයෝජකයෝ ගෙන්න ගන්න වැඩපිළිවෙළවල් ලෑස්ති වෙද්දී මේ හැම දෙයකටම බුද්ධිමත් ප්‍රජාවක් සබුද්ධික ප්‍රජාවක් විද්වත් ප්‍රජාවකගේ දායකත්වයෙන් මොන විදිහට හරි ලබා ගන්න සිද්ධ වෙනවා ලබා ගන්න ඕන අවශ්‍යයි දැනුම ඒ අත්දැකීම හෝ නැත්නම් ශාස්ත්‍රීය දේවල් නැත්නම් විද්‍යාත්මක දේවල් ව්‍යුහාත්මක කාරණාවලට නැත්නම් යම්කිසි පද්ධතියෙන් සකස් කරගන්න ඒකේ නියමිත ක්‍රමයට නැත්නම් තියරි කියන දේවල් අවශ්‍ය වෙනවා. අපේ රටේ මේ දේවල් ගැන කතා කරද්දී දකින්න තියෙන දෙයක් තමයි මලගෙවල් වල කරන කතා. මේ මලගෙවල් වල කරන කතා කියන්නේ මලගෙදර නිල වාසයෙන් න්‍යාය පත්‍රයට අදාළව කරන ස්තුති කතාවක් වගේ දෙයක් නෙවෙයි. නැත්නම් ගුණ කථනයක් වගේ දෙයක් නෙවෙයි. මම කියන්නේ මලගෙවල් වලට එන ජනතාව පිරිස එකතු වෙලා අපේ රටේ තියෙන සංස්කෘතියට අදාළව දන්නවා ඇති. ඔයාලට සමහරවිට දෙකම තියෙන්න පුළුවන් අපිට උනත් තියෙන යම් ප්‍රමාණයක දෙකකින් පමණයි. මොකද පැරණි අවදීදී ගම්වල මේ චාරිත්‍රය තිබුණාට අද වෙනකොට බොහෝ සීන් එක අඩු වෙමින් යනවා. නමුත් තවදුරටත් තියෙනවා. මලගෙවල් වලට ඇවිල්ලා පොඩ්ඩක් ලැබෙන විවේකයත් එක්ක පොඩ්ඩක් පැත්තකට වෙලා කතා කරනවා. එතෙන්දී ආගේ තොරතුරු වගේම ඒ මරණයට පත් වුණු පුද්ගලයා ඔහු සම්බන්ධයෙන් කරුණු කාරණා වගේම මේ පරිසරය වටපිටාවට අමතරව රටේ තොටේ දේශපාලන විවිධ දේවල් කතා වෙනවා. හරියට මම දකින්නේ අපේ රටේ විද්වත් සාකච්ඡා කියනවා බහුතරයක් අන්නේ වගේ. මේ මොහොත මේ අවස්ථාව යම් කිසි කාරණාවලට පාවිච්චි කරනවා පමණයි. ඒ කාලය ගත කර යාම සඳහා යෝජිත මාතෘකාව ගැන කතා කරලා තමන් දන්න දේ කියලා යන්න පාවිච්චි කරනවා පමණයි. ඉන්නේ එහාට ඒ වගේ භාවිතය ඒ වගේ ප්‍රයෝජනෙ නැත්නම් ඒ වගේ අරමුණු ඒ කිසිවක් ඉෂ්ට වෙන්නේ නැහැ. අද දක්වා සිද්ධ වෙලා තියෙන අපේ විද්වත් කතිකාවන් කියන විද්වත් සාකච්ඡා කියන බොහෝ විට අර මලගෙවල් වල පාළු කපන්න කාලේ කරදමන්න සංස්කෘතිය පවත්වාගෙන යන්න කරන කතා පමණක් බවට පත් වෙලා තියෙනවා. මේ දේවල් ඵලදායි ලෙස නැත්තම් ඒ වගේ ප්‍රයෝජනයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මලගෙවල් වල සිද්ධ කරන කතා සහ මේ විද්‍යුතුන්ගේ කතා අපේ රටේ අද වෙනකොට නම් හරිම සාමාන්‍යයි වැඩකට නැති දේවල් බවට පත් වෙලා ඉවරයි. අන්න ඒ නිසා තමයි මේ අඩුව අපිට හුඟක්ම දැනෙන්නේ. මොකද ඒ අවශ්‍යතාවය කවුද පරිමහන්නේ? ඒ අවශ්‍යතාවය පරිමහන්න දේශපාලක ඉදිරිපත් වුණොත් අපි දකිනවා උත්තරීතර සභාවන් අමතන්නේ කොහොමද කියලා.
සමහරවිට අපිට අනවශ්‍ය විදිහට තැන් වල යම් ජනතාව හැටියට යම් කතා කරන්න සිද්ධ වෙන්නේ අඩුව නිසා. ඒ අඩුව සෙපිරිය යුතුම දෙයක්, සපුරාගත යුතුම දෙයක්. හැබැයි අදටත් ඒ සඳහා වූ ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ගැටලු වන්නේ ඒකයි අපි අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් ලැබලා දුන්නා කියලා කියනවා. නමුත් මේවායි බිහි පුද්ගලයින්ගේ ඒ ඇති වුණු වටිනාකම් වල ප්‍රතිඵලය ගන්නෙ කොහොමද? එහෙම ගන්න උවමනාවක් තියෙනවද? නැත්නම් අර වෘත්තීය අධ්‍යාපනයක් දීලා මොනවා හරි පාස්සන්න කරන්න හදන්න දෝෂ නිවැරදි කරන්න පමණක වූ වෘත්තීය අධ්‍යාපනයක් එහෙම දෙයකින් විතරද එහෙම දේවල් විතරද අපිට යකින් ගන්න තියෙන්නේ. නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් අපි පද්ධතීන් අපි දැන් විශ්ලේෂණය කරලා සාදාගත්තු සකස් කරගත්තු දේවල් නැද්ද? සමාජීය ඉදිරි ගමන උදෙසා. ඇයි එහෙම නොකරන්නේ? කවුද මේ සම්බන්ධයෙන් ඇස්සෙරෙන්නේ සහ කවුද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ? මලගෙවල් වල ගිහින් නිකන් ඔය හරි තවල් වෙන්න කල් මරලා එතෙන්දි පොඩි කතාවක් දාලා එනවා වගේ අපි විතර සාකච්ඡා කියන්නේ ඒව සාකච්ඡා මණ්ඩප. ඒවයි ප්‍රයෝජනේ. මරණ ගිතරක අවමංගල්‍ය සභාවක කතාවක් පමණක්ද කියන එකයි මට අහන්න තියෙන්නේ.